සියලුම දෙනාට ආශිර්වාදමත් දවසක්. අද දවසේ අපි වචනය බලන්න යනවා. වචනය කියනවා ඔබගේ වචනය මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ගීතාවලිය පොතේ 119:105. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඇයි දේව වචනය අපගේ පාදවලට ඒක එළියක්, එහෙමත් නැත්නම් පහනක් ලෙස සමාන කරලා තිබෙන්නේ? ඒකට හේතුව තමයි අපිට පැහැදිලි අපි මාර්ගයක ඉස්සරහට යන්න නම් ඒ ඉස්සරහ එළියෙන් තියෙන්න ඕනේ. එතකොට ඒ එළියක් තිබ්බොත් තමයි අපිට මේ මාර්ගයේ ගමන අවසානය සාර්ථක කරගන්න පුළුවන්. එළියක් නොතිබුණොත් අපිට බැරි වෙනවා අපේ ගමන අවසන් කරන්න. අපි අන්ධකාරයේ එහෙම යනවා වෙන්න පුළුවන්. නමුත් දේව වචනය කියන ආකාරයට අපි දේව වචනය සමග ඉදිරියට යන විට අපේ මාර්ගය අන්ධකාර වෙන්න යන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේව දන්නේ නැති කාලය තුල අපි සිටියේ අන්ධකාරයේ. නමුත් දැන් අපි දෙවියන් වහන්සේව දැනගෙන මේ ගමන් කරන්නා වූ මාර්ගයේදී ඒ මාර්ගයට ආලෝකයක් වන පිණිස තමයි දේව වචනය, එහෙම නැත්නම් සුද්ධ බයිබලය අපේ අතට පැමිණලා තිබෙන්නේ. සුද්ධ බයිබලය තුළින් ඔබට මඟ පෙන්වනවා. දේව වචනෙන් ඔබට මඟ පෙන්වනවා දෙවියන් වහන්සේ සමග කොහොමද අපේ පාදවලින් ගමන් කරන්න ඕනේ කියලා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, මේ දේව වචනය ඔබේ ජීවිතයට පහනක්, ඒක ආලෝකය ගෙන දෙන එළියක්. අපි දේව වචනයේ රස අත්දකිමු, අත්විඳිමු. ඔබ දේව වචනය කියවන ආසා කෙනෙක්ද? එසේනම් නිතිපතා දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කර දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඒ දෙවියන් වහන්සේගේ හඬ අසන්න පුරුදු වෙන්න. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා. ඔබ සැමට ජේසු පේටයි.